යාළුවනේ ඔයගොල්ලෝ අදත් මේක තුලා ඉන්නේ පැන්ඩා YouTube channel එකේ තවත් වීඩියෝ එකක් එක්ක ගොඩක් අය මයින් එක ෆොටෝ එඩිට් කරන්නේ කොහොමද කියලා. ඒත් ෆොටෝ බ්ලර් කරන එක තමයි ගොඩක් අය ඇහුවේ. ගොඩක් අය දන්නවා ෆොටෝ එඩිට් කරන්න. මම අද කියලා දෙන්නේ කොහොමද අපේ ෆෝන් එකකින් ෆොටෝ එකක් අරගෙන බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් කරගන්න කියලා. ඔයා දන්නවා ගොඩක් ෆෝන් වල ළඟ ફોකස් කරන්න පුළුවන් වලට දුර ෆොටෝස් ફોකස් කරන්න බෑ. ඒ කැමරා එක එන්නේ ගොඩක් හොඳ ෆෝන් වලට විතරයි. ඉතින් අද කියලා දෙන්න යනවා ඔයාගේ ෆෝන් එක මොකක් වුණත් මොන ෆොටෝ එකක් වුණත් ලස්සනට බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් කරලා ඔයාව ෆෝකස් කරලා ඔටෝම ඒ වැඩේ වෙලා ෆොටෝ ගන්න කොහොමද කියලා. මෙන්න මේ ක්‍රමයෙන් පුළුවන් අපිට ඔයාව ඔටෝ ෆෝකස් කරලා පිටිපස්සේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් කරලා ලස්සනට ෆොටෝ එකක් ගන්න. තව ඒ වගේම තමයි බොකේ ඉෆෙක්ට් දාගන්න පුළුවන්. ගොඩක් වැඩ මේකෙන් කරගන්න පුළුවන්. එහෙනම් අපි බලමු ඒක කොහොමද කරගන්නේ කියලා. වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. එහෙම වුණොත් ඔයාලට කිසිම දෙයක් තේරෙන්නේ නැති වෙයි. එහෙනම් අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. ඊට කලින් ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එක බොත් විතර මම ඉස්සරහට දාන වීඩියෝස් ඔයාගේ phone එකටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි යම් වීඩියෝ මෙන්න මේක තමයි යාළුවනේ ඇප් එක. මෙන්න මේකෙන් තමයි අපි ඒක කරගන්නේ. මේක ඩවුන්ලෝඩ් කරන විදිය මම මුලින් ඔයාලට කරන්න අන්තිමට කියලා දෙන්නම්. එහෙනම් අපි බලමු මේකට ෆොටෝ එකක් දාලා කොහොමද බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් කරලා ලස්සනට ෆොටෝ එක හදාගන්න කියලා. මුලින්ම ඔයගලන්ට මෙන්න මෙතනක් තියෙනවා පෝර්ට්‍රේට් කියලා කොටුවක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා ලෑන්ඩ්ස්කේප් කියලා කොටුවක්. ඊට පස්සේ අදර් ඇප්ස් කියනවා. ඉතාලම සරල විදියට මේ ඇප් එක හදලා තියෙනවා. මෙන්න මෙතන තියෙනවා පෝර්ට්‍රේට් කියලා කොටුවක්. ඔයා මෙන්න මේ පෝර්ට්‍රේට් කියන කොටුව ඔබන්න. මම මෙන්න මේ විදිහට පෝර්ට්‍රේට් කියන කොටුව එවුවට පස්සේ ඔයාගේ ෆෝන් එකේ තියෙන ෆොටෝස් ටික මේ විදිහට ලෝඩ් වෙනවා. ඔයාට එඩිට් කරගන්න ඕනේ ෆොටෝ එක මෙන්න මෙතනින් ඔය සිලෙක්ට් කරලා දෙන්න ඕනේ මෙන්න මේ ඇප් එකට. මම මෙතන මගේ පළවෙනි ෆොටෝ එක සිලෙක්ට් කරලා දෙන්න. මෙන්න මේ විදිහට ඔයගලන්ට පේනවා ඔයාගේ ෆොටෝ එක ඇනලයිස් වුණා. ඊට පස්සේ ඔයාලට පේනවා ෆොටෝ ඇනලයිස් කම්ප්ලීටඩ් කියලා වැටුණා. ඊට පස්සේ තියෙනවා බ්ලර් ඉෆෙක්ට් එක මේකට ඇඩ් කරන්නද එපාද කියලා ඒගොල්ලෝ අපෙන් අහනවා. මෙන්න මෙතනින් ඕකේ කියලා මේකට ඇඩ් කරන්න දෙන්න. ඊට කලින් ඔයා හොඳට බලන්න මේ ෆොටෝ එකේ පිටිපස්සේ ගස් පේනවා, තව වෙලක් පේනවා, මෙන්න මේ වගේ දේවල් පේනවා. කිසිම බ්ලර් වීමක් වෙලා නැහැ මෙන්න මේ ෆොටෝ එක. අපි මෙන්න මේ ඕකේ කියන එක ඔබලා බලමු ෆොටෝ එක බ්ලර් වෙනවද කියලා. මෙන්න විදිහට මම ඕකේ කියන එක එබුවට පස්සේ ඔයාලට පේනවා ෆොටෝ එක බ්ලර් වුණා. පිටිපස්සේ ටික ඔක්කොම බ්ලර් වුණා. අපිය විතරක් ફોකස් වෙලා. ඔයා හිතනවාද මෙන්න මේ බ්ලර් එක මදි නැත්තම් බ්ලර් එක අඩුයි කියලා. ඔයාලට පුළුවන් මෙන්න බ්ලර් ලෙවල් කියන එකට ගිහලා මෙන්න මෙතන බ්ලර් එක වැඩි කරගන්න, අඩු කරගන්න මේ හැමදේම ඔයාලට කරගන්න පුළුවන් මෙන්න මෙතනට ගිහිල්ලා. එහෙනම් ඔයාලට පුළුවන් මේ ගානට දාගන්න වැඩි කරොත් එහෙම කැත නිසා මම මෙන්න මේ ගානට දාගන්නම්. ඊට පස්සේ මෙන්න මෙතනින් බෑක් පින් ඊට පස්සේ බ්ලර් එක හදාගෙන ඉවරයි. ඊට පස්සේ ඔයාලට ඕනේ වෙන දෙයක් ફોකස් කරන්න. ඒ කියන්නේ දැන් මෙතන ફોකස් වෙලා තියෙන අපේ එකනේ. මේ ඇප් එකෙන්ම තමයි අපි ඔටෝම ફોකස් කරගත්තේ. අපි නම් බලමු මෙන්න මෙතන අපිට වෙන දෙයක් ફોකස් කරන්න ඕන කොහොමද ඒක කරන්න කියලා. මම මෙතන එහා පැත්තේ තියෙන ફોකස් කියන රතු පාට බටන් එක ඔබන්න. ඔයාලට පේනවා අපි ගානට ફોකස් කරලා තියෙනවා රතු පාට හැදිලා තියෙනවා. ඇප් එකෙන්ම තමයි ඒක ඇදිලා තියෙන්නේ ලස්සනට. ඔයගොල්ලන්ට පේනවා අනිත් ටික ඔක්කොම බ්ලර් කරලා තියෙනවා. රතු පාට තියෙන ටික විතර ફોකස් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට ඔයාලට කැමති විදිහට මේක එඩිට් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මෙතන වෙන තැනක් ફોකස් කරගන්න ඕන මේ රතු පාටකින් මේ විදිහට අදින්න පුළුවන්. ඒතර එතනක් ફોකස් කරන මෙන්න මේ විදිහට ඔයාලට කැමති දෙයක් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතනින් done කියන එක ඔබලා ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් done කියන එකට දෙන්න. ඊට පස්සේ ඔයාලට පේනවා අර විදිහට බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් වෙලා ලස්සනට ෆොටෝ එක ආවා. මෙන්න මෙතනින් ඔයාලට තව වැඩ ගැලි ටිකක් දාගන්න පුළුවන් මෙන්න මේ ඇප් එකේ. මෙන්න මෙතන තියෙනවා ෆිල්ටර් කියලා එකක්. මෙන්න මේ ෆිල්ටර් කියන එක ඔබන්නම් මම. මෙතනින් ඔයාලට පුළුවන් ක්ලාසික් ස්ටයිල්, බොක්ස් ස්ටයිල්, බ්ලර් ඉෆෙක්ට් එක කියන්නේ වෙනස් කරන්න. ඔයා දන්නවා එක එක බ්ලර් ඉෆෙක්ට් තියෙනවා. අර බෝල බ්ලර් ඉෆෙක්ට් එක නැත්තම් බොක්ස් ස්ටයිල් මෙන්න මේ වගේ ඒවා තියෙනවා. ඔයාලට කැමති එකක් මෙන්න මෙතනින් දාගන්න පුළුවන්. කාටූන්, පික්සල් මෙන්න මේ වගේ කැමති එකක් මෙන්න මෙතනින් දාගන්න පුළුවන් ඔයාලට. එහෙනම් අපි බලමු තව මොනවද මේකේ තියෙන්නේ කියලා. මෙන්න මෙතනින් එහා පැත්තට ගියාට පස්සේ තියෙනවා බොකේ කියලා. මෙන්න මේ බොකේ කියන්නේ ගොඩක් මේවා. මේකෙන් ඔයාලට ලස්සන එක එක ඒවා දාන්න පුළුවන්. ඔයාලා දන්නවා අපේ පිටිපස්සේ ලයිට් එහෙම තියෙනකොට අපි ෆොටෝ එකක් ගත්තොත් එහෙම ලස්සනට බෝල විදිහට ඒක බ්ලර් වෙලා ලස්සනට එනවා. ඒ වුණාට අපිට මෙතනින් ඒක කරන්න බෑ. අපිට පුළුවන් ඒක ඔටෝ මේකට ඇඩ් කරගන්න. ඔයාලට මෙන්න මෙතන පොඩි වලාකුළක් වගේ ලකුණක්. ඔයා මෙන්න මේ වලාකුළක් වගේ ලකුණ ඔබන්න. ඔයාලට පේනවා මෙන්න මේ වගේ ගොඩක් ඒවා ලෝඩ් වෙනවා. ඔයාලට පේනවා මෙන්න මේ වතින් වැටලා තියෙනවා හිම වැටෙන එකක් තියෙනවා නැත්නම් හાર્ට් වැටෙන එකක් තියෙනවා. මෙන්න මේ වගේ ඔයාලට ගොඩක් ඒවා ලෝඩ් වෙනවා. ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් කැමති එකක් ඔයාගේ ෆොටෝ එකට ඇඩ් කරගන්න. ඔයාලට ලස්සනට බලලා කැමති එකක් කට් කරගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා ෆ්ලෑෂ් ලයිට්. මෙන්න මේ වගේ පිහාටු වැටෙනවා. මෙන්න මෙතන ඒවා ගොඩක් තියෙනවා. මෙන්න මේවා ලස්සනට ඇඩ් වෙනවා අපේ ෆොටෝ එකට. මම මෙන්න මෙතන ඔයාලට එකක් ඇඩ් කරලා පෙන්නන්නම්. මෙන්න මෙතනට ස්නෝ කියන එක ඇඩ් කරලා පෙන්නන්න. මේක හැබැයි මෙතනට ගැලපෙන්නේ නැහැ. මම ඔයගලන්ට ෆොටෝ එක එඩිට් කරන්න ඕන හින්දා ඇඩ් කරලා පෙන්නන්න. මෙන්න මේ විදිහට ඊට පස්සේ මේක ඩවුන්ලෝඩ් වුණා. ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙන ස්නෝ කියලා වැටලා තියෙනවා. ඔයා මෙන්න මේ ස්නෝ කියන එක ඔබන්න. මෙන්න මෙතන මේක ඊට පස්සේ ඩවුන්ලෝඩ් වුණා. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන එහා පැත්තේ තියෙන ස්නෝ කියලා වැටලා තියෙනවා. ඒ කියන්නේ අපි ඩවුන්ලෝඩ් කරපු ඉෆෙක්ට් එක. අපි මේක දාලා බලමු මොකද්ද වෙන්නේ කියලා.
ඔයාලට පේනවා මම එක දැම්මට පස්සේ එක එක කොටු ගොඩාක් ආවා. මෙන්න මෙතනින් ඔයාලට කැමති එක මෙතනට ගැලපෙන එකක් දාගන්න පුළුවන්. මම මෙතන මගේ එකක් දාලා පෙන්නන්නම්. හැබැයි මේක මෙතනට ගැලපෙන්නේ නැතිව ඔයාලට පේනවා ලස්සනට අර හිම වැටෙනවා වගේක් ආවා. මේ ගැලපෙන්නේ අර නිකන් අදුරු ඉෆෙක්ට් එකකට නැත්නම් කූල් වගේ ඉෆෙක්ට් එකකට මෙතනට මේ ගැලපෙන්නේ නැහැ. මෙන්න මේ වගේ ඔයාලට කැමති විදියට එකක් දාගන්න පුළුවන් මෙතනින් සිලෙක්ට් කරලා. ඔයාලට එහා පැත්තේ තියෙන පොඩි ලෙන්ස් කියලා පොඩි කොටුවක්. මෙන්න මෙතනට ගිහලා ඔයාලට පුළුවන් ලස්සනට ඔයා කැමරාවකින් ෆොටෝ එකක් ගත්තා වගේ එඩිට් කරන්න. ඔයා පේන හොඳ කැමරාවකින් DSLR කැමරාවකින් ෆොටෝ එකක් ගත්තට වඩා පිටිපස්ස හොඳටම බ්ලර් වෙනවා ලස්සනට බෝල වගේ තියෙනවා. ඔයාට පුළුවන් අන්න ඒක මෙන්න මෙතනින් එඩිට් කරගන්න. මෙන්න මේ විදිහට මේක ඉස්සරහට ඇද්දලා පස්සේ ඔයාලට පේනවා ලස්සනට අර විදිහට බෝල වගේ වැටෙනවා ඇනලයිස් වෙලා. ඔයාලට පේනවා ඒක වැඩි අඩු කරගන්න පුළුවන්. ඔයාලට පේනවා දැන් ලස්සනටම තියෙනවා. බෑග්‍රවුන්ඩ් එක හොඳටම බ්ලර් වෙලා තියෙනවා. ඔයාලට මෙන්න මේ වගේ එඩිට් කරගන්න පුළුවන්. මෙන්න මේ ඇප් එක භාවිත කරගත්තොත් දැන් මම කියලා දෙනවා මේ කොහොමද සේව් කරගන්න කියලා අපේ ෆෝන් එකට. මේ ගොඩක්ම සරල ඇප් එකක්. ඔයාලට එහා පැත්තේ දීලා තියෙන පොඩි කොටුවක් සේව් කියලා. මෙන්න මේ සේව් කියන බටන් එක ඔබන්න. ඒ බොඩ පස්සේ ඒගොල්ලෝ අහනවා බෙස්ට් ක්වොලිටි එකෙන් දෝන නැත්නම් ඔයාලට මීඩියම් ක්වොලිටි එකෙන්ද මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ කියලා. මම මගේ බෙස්ට් ක්වොලිටි එකෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාලට පේනවා මෙන්න මේ විදිහට මේක ලෝඩ් වුණා. ඊට පස්සේ අහනවා ඔයාගේ ගැලරි එකට මේක දාන්නද නැත්නම් ඔයාලට මෙතනින් ෂෙයා කරන්නද ඕනේ කියලා. අපිට පුට් ගැලරි කියන එක ඔබන්න. එතකොට ඔයාගේ ෆොටෝ එක මෙන්න විදිහට ඔයාගේ ගැලරියට ඇඩ් වෙනවා. අපි එහෙනම් ගිහින් බලමු ගැලරියේ ෆොටෝ එක තියෙනවද කියලා. මෙන්න මේ විදිහට මම මුලින් ගත්ත ෆොටෝ එක මේ තියෙන්නේ. ඔයගලන්ට හොඳට වෙනස බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ දැන් ගත්ත ෆොටෝ එක. එඩිට් කරගත්ත එක දැන් මුලින් ගත්ත එක. මෙන්න මේ තියෙන්නේ යාළුවනේ අපි මුලින් ගත්ත ෆොටෝ එක. මේ තියෙන්නේ අපි එඩිට් කරගත්ත ෆොටෝ එක. ඔයගලන්ට පේනවා ලස්සනට එඩිට් වෙලා තියෙනවා. එහෙනම් ඔයගලන්ට පුළුවන් මෙන්න මේක එඩිට් කරගන්න. අපි එහෙනම් බලමු මේ ඇප් එක කොහොමද ඩවුන්ලෝඩ් කරගන්න කියලා. හරියට මෙන්න මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න ඔයන්න ඕනේ. ඔයාගේ Play Store ඇප් එකට ඔයාලට පුළුවන් ගිහිල්ලා සර්ච් කරන්න auto blur කියලා. මෙන්න මෙතන සර්ච් කරාට පස්සේ මෙන්න මේ ඇප් එක ඔයා තෝරගන්න ඕනේ. මේකේ ගොඩක් ඇප්ස් තියෙනවා. අනිවාර්යෙන් මෙන්න මේ ඇප් එකම තෝරගන්න. මම මේ link එක description එකේ දාලා තියන්නම් ඕන්න. එහෙනම් මෙන්න මේක අනිවාර්යෙන්ම ඔයා download කරලා බලන්න හොඳයිද නැද්ද කියලා. ඉස්සරහට photo edit ඕනද, video edit ඕනද, මේ කියන videos ඕනද යටින් comment එකක් දාන්න. අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න. ගොඩක් videos ඉස්සරහට ගේනවා. එහෙනම් මගේ මුලින් videos බලන්න ගොඩක් වැදගත් videos දාලා තියෙනවා. එහෙනම් අපි ඊළඟ video එකෙන් හම්බෙමු. thank you video එක බැලුවට.